අද මම ඔයාලට කියලා දෙන්නේ ෆෝන් එකට වතුර ගියොත් මොකක්ද කරන්න ඕනේ කියලා. වතුර ගිය ෆෝන් එකක් නම් අනිවාර්යයෙන්ම අරගෙන ඉක්මනට ඕෆ් කරගන්න ඕනේ. ෆෝන් එක ඉක්මනට ඕෆ් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. සමහර ඒවා ටච් වෙන්නේ නැතුව යනවා, ස්විච් එක වැඩ නැතුව යනවා. එහෙම වුණොත් ඉක්මනට බෑක් කවර් එක ගලවුවා. SIM tool එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ SIM එක පන්න ගන්න. SIM ටික පරිස්සමෙන් අයින් කරලා තියාගන්න. කවදාවත් මෙහෙම දසන්නවත් මෙහෙම පිවින්නවත් යන්න එපා ෆෝන් එකට. මොකද මම ගලව ෆෝන් එකෙන් පෙන්නන්න. දැන් අපි මේ වතුර වැටිලා ෆෝන් එක වතුර වැටිලා වතුර මේ හරියට වගේ විතර ගිහිලා තියෙන්නේ කියලා. මෙහෙම ගසන හේතුවෙන් නොගිහුව තැනකටත් වතුර යන්න පුළුවන්. සාමාන්‍ය මෙතනට ගිහුව වතුර ටික මෙහෙම ගසන හේතුවෙන් මේ පැත්තටත් එන්න පුළුවන්. ඒ නිසා තමයි එහෙම ගසන්න එපා කිව්වේ. පිමින්නත් යන්න එපා. ඊට පස්සේ මේ අත ෆෝන් එක වැඩි හරවන්න එපා. ඒතකොට අර වතුර ගිහිපු තැනට අමතරව තව තැන් වලටත් යන්න පුළුවන්. ඒ නිසා ඉතින් පුළුවන් තරම් ඉක්මනට ෆෝන් එක මේ සර්විස් කරගන්න ෆෝන් ෂොප් එකට පුළුවන් තරම් ඉක්මනට දෙන්න ඕනේ. ඒක තමයි හරියම ක්‍රමය. අපි ගමුකෝ එහෙම දෙන්න බැරි අවස්ථාවක රැයක වගේ කියලා. එහෙමනම් ෆෝන් එක පුළුවන් නම් වතුරෙන් ගත්ත විදිය තියෙන්නේ. අපි දැන් මේ අතට මෙහෙම ගත්ත කියලා. මෙන්න මේ අතටම ෆෝන් එක හාල් එක වගේ දාලා තියන්න පුළුවන්. ඒක ප්‍රථම ආධාරයක් වගේ එකක් විතරයි. හාල් එකේ දැම්මම ෆෝන් එකේ වතුර බොහෝ දුරට හිඳෙනවා. හැබැයි සමහර අය ෆෝන් එක එහෙම දැන් වැඩ කරනවානේ කියලා හාල් එකේ දැම්මට පස්සේ වැඩ කරනවානේ කියලා මේ ෆෝන් එක පාවිච්චිට ගන්නවා. එහෙම ගන්න එපා. මොකද වතුර ගිහපු හේතුවෙන් වතුර ඇතුලේ හිඳුනට පස්සේ අනිවාර්යයෙන්ම ඔක්සයිඩ් එකක් බැඳෙනවා. ඒ ඔක්සයිඩ් එක ෆෝන් එකේ තියෙන්න හොඳ නැහැ. තිබුණොත් ෆෝන් එක ෂෝට් වෙනවා. ඇතුලේ කැලි දිරෙනවා. ඒ නිසා ඒ ඔක්සයිඩ් එක අයින් කරගන්න ඕනේ. ඉතින් ඒක අයින් කරන අනිවාර්යයෙන් ෂොප් එකකින් සර්විස් කරගන්න ඕනේ. ඒ නිසා ෆෝන් එක ආලෙන් හාල් එකේ දැම්මට පස්සේ වැඩ කරනවානේ කියලා පාවිච්චිට ගන්න එපා. වැඩි කල පාවිච්චි කරන්න බෑ එහෙම වුණොත්. ඒ නිසා අනිවාර්යයෙන්ම වතුර ගිහිල්ලා කියලා Tamanට විශ්වාසයි නම් ෆෝන් එක අනිවාර්යයෙන්ම සර්විස් කරන ෆෝන් එක සර්විස් කරගන්න ෆෝන් ෂොප් එකට දීලා. ඉතින් මේ වීඩියෝ එක බැලුව ඔබට බොහොම ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.